අද අපි කරන්න යන්නේ මිනි කැප්ෂන් අයියගේ අනිත් channel එකේ මිනි කැප්ෂන් XP එකේ ඒක ලක්ෂ 2කට ළඟයි. ඒ කියන්නේ අපි අනිවාර්ය සිල්වර් ප්ලේ බටන් එකක් හදන්න. සිල්වර් ප්ලේ බටන් යන්නේ මේ විදිහට තමයි හදන්නේ වෙයි. සිල්වර් ප්ලේ බටන් එකක් නෙවෙයි මේක white color බටන් එකක්. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේක අනිවාර්යෙන් මිනි කැප්ෂන් බලන්න share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. දැන් මම හදන්න යන්නේ කොහොමද දන්නවද හදන්නේ? මම මුලින්ම සුපිරි plan එකක් ගහනවා. හරිද? plan එකක් ගහගත්තාම මම මේක හදා ගන්නම්. plan මෙන්න මේකයි. ඔය මම දැන් තියන්නේ ඔය plan වලට යටින්. මම ඒකේ විස්තර ටිකක් පෙන්නන්නම්. මේකේ දිග පල්ලෙහාට තියෙනවා සෙන්ටිමීටර 8. මේකේ දිග තියෙනවා සෙන්ටිමීටර 14. මේකේ දිග 14යි පල්ලෙහාට සෙන්ටිමීටර 8යි. එහෙම තමයි හදලා තියෙන්නේ. මේ යටින් තියෙන අර ටයිප් කරන කැල්ල තියෙන්නේ. present to mini caption passing for 200k subscribers කියලා. අන්න ඒක ටයිප් කරන තැන අපි මේක දැන් හදා ගන්න ඕනේ. හදා ගන්න මම මේක ගත්තේ මේ අර කේක් කපද්දි අර කේක් වලට යටින් තියෙන බෝඩ් එක තියෙන්නේ. අන්න ඒක ගත්තේ. ඒකලා මේක මෙතනින් අපි ගානට තියාගෙන අපි දැන් මේක මෙෂර්මන්ට් ටික ගන්න ඕනේ. මම පට ගාලා මෙතන මෙෂර්මන්ට් ටික ඇඳ ගන්නම් ටක් ගාලා. එහෙනම් අපි මැජික් එකට යමු. මේක අපි හොඳට මැනලා කරලා තමයි මෙතන අපි ඇඳගත්තේ. මම මෙතන තියෙන කෑල්ලත් කපා ගත්තා. මෙතන කෑල්ල කපාගෙන අපිට මේ කෑල්ල විසික් කරන්න එපා. ඔය ත්‍රිකෝණ කෑල්ලෙත් අපිට ඕනි වෙනවා. මේක අපි පිටිපස්සට මම හයි කරන්නේ අර මූණ බලන කණ්ණාඩියක්. කණ්ණාඩියක් තමයි හයි කරන්නේ. ඔය මම වීඩියෝ කරන විදිය. මූණ බලන කණ්ණාඩිය අපි පිටිපස්සෙන් ගලව ගන්න ඕනේ. හරි මම දැන් මේක හදන්නේ ඒ කියන්නේ දැන් අපි subscribe ලක්ෂයට එන්නේ සිල්වර් ප්ලේ බටන් එක ගන්නේ. මේක මිනි කැප්ෂන් ගේ අනිත් channel එකේ මිනි කැප්ෂන් XP එකේ subscribersලා ලක්ෂ 2කට මම ඩිසයින් කරපු එක තමයි මම මේ හදන්නේ. ඒ කියන්නේ ඒකත් මේ සිල්වර් ප්ලේ බටන් එක වගේ තමයි මම මේක සුදු පාටින් හදන්නේ. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඊට කලින් කියන්න ඕනි මිනි කැප්ෂන් එක බලන්න මේ share කරන්න අනිවාර්යයෙන්. හරි දැන් මම ඔය ටික යලවන්නේ දන්නවද? එතකොට අපි ග්ලාස් එක දාපුවාම ග්ලාස් එකෙන් අපිට පරාවර්තනය වෙද්දී කියන්නේ ආපහු පේද්දී මේක කැතට පේන හින්දා තමයි මම ඔය අයින් ටික ටක් ගාලා අලවගෙන යන්නේ. ඒක අලවගෙන ඉවරලා අපි බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. අනිවාර්යෙන් මම ආයෙත් කියන්නේ මිනි කැප්ෂන් බලන්න මේක ෂෙයා කරන්න. මම මේ මිනි කැප්ෂන් ගේ අර මිනි කැප්ෂන් YouTube heroes කියන එකේ නම්බර් එකක් තියෙනවනේ. මම ඒකට මැසේජ් එකකුත් දාලා අහන්නම් කොහොමද අපිට මේක දෙන්න පුළුවන් කියලා. හරි අපි දැන් හරි දැන් මම මෙතන මේ අර උඩ කෑල්ල ආයෙත් මම අන්න ඔය අල්ලන කෑල්ල මේ කියන YouTube logo එකේ මැද තියෙන කෑල්ලත් සුදු පාටින් හදා ගන්න ඕනේ. මම මේක අලවලත් නෑ තව ග්ලාස් එකත් හොඳට පිහදා ගන්න ඕනේ. මම අනිත් පැත්ත හරවලා ඉන්න මේ සෙට් වෙන විදිය. මෙන්න මේ විදියට තමයි සෙට් වෙන්නේ. අපි බලමු නේද ඊළඟ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. subscribe කරන්න මාව. මම ආයෙත් subscribe කරලා මිනි කැප්ෂන් එක බලන්න මේක share කරන්න. අපි අර ත්‍රිකෝණ වගේ කැල්ල ඔහොම තමයි ඉන්නේ. ඒක මම ගම් ගාලා අලව ගන්නවා. මේකේ ගමුත් නෑ අප්පා. කපලා තමයි දන්න වෙන්නේ. අපි කපලා බලමු මේකේ ගම් එනවද කියලා. හරි මේක ගම් ගාලා අපි අලව ගත්තා. අපි බලමු මේක අපි ගම් ගාලා හොඳට අලව ගන්නයි කියන්නේ. මේක වීදුරුව මැද තියෙන හින්දා මොන පැත්තෙන් බැලුවත් අපිට හිඩසක් පේන්න බෑ. ඉතින් අපි හොඳට මේක අලව ගන්න ඕනේ. ඔය වැඩි කෑල්ල මම කපලා දානවා. හරි අපි දැන් මේක හදාගත්තට පස්සේ මේක පැත්තකින් තියලා අපි දැන් බලමු මේක ඉස්සරහට එන සුදු පාට එක හදාගන්නේ කොහොමද කියලා. කියන්නේ අර ඔතෙන් ඉස්සරහ ලස්සන කරන්න ඔන්න ඔය සුදු පාට කෑල්ල හදාගත්තා. ඒ කියන්නේ ඒක හදන්නේ අර විදිහටම මැනලා පිටිපස්සෙන් අර ගානට තියලා අපි ගාන අර ඉස්සෙල්ලා කපාගත්තේ
අන්න ඒ විදිහට කපා ගන්න ඕනේ. ඒක ඉවරලා ගම් ගාලා අලව ගන්න ඕනේ. ගම් ගාද්දි හොඳට ගා ගන්නද. ඔය වටේ ගා ගන්න පුළුවන් නම් වටාත් හොඳයි. මම ගාව හැමතැනම ඒකෙන් දර පිපිලා වගේ තියෙනවා. කවන්නේ ඒත් මිනි කැප්ෂන්ට අනිවාර්යෙන්ම මේක යවනවා මම. ඔය ගැටිය කලින් දැක්කට සුදු කොල්ලේ යලවනවා. මම දැන් තමයි සුදු කොල්ලේ යලවන්නේ. මට පොඩ්ඩක් වැරදුනා. අනිත් පැත්ත දැම්ම නේ කියන්නේ. ගම් අනිත් පැත්තත් ගියාවා. ඒ වීඩියෝ පොඩ්ඩක් හිමි වුණා. ඒ හින්දා මං ආයේ ගම් ටික පිහදාලා ඒ ගම් ටික ගාලා ඉවර වෙලා ආයෙත් ගම් ගානවා. හොඳට ඔය ගැටිය හොඳට ගම් ගා ගන්න ආයෙත් කියන්නේ මිනි කැප්ෂන් වල මේක ෂෙයා කරන්න. අපි කොහොම හරි මේක මිනි කැප්ෂන් එක දෙමු. මේක හොඳට ගම් ගාන්න මේක කුරිය කරලා හරි අපි මිනි කැප්ෂන් එක දෙනවා. මේක හොඳට ගම් ගා ගත්තට පස්සේ අර කපාගත්ත සුදු කොලේ තියෙන ඒක අලව ගන්න. හරි මේක දැන් මේ විදිහට හොඳට අලව ගන්න ඕනේ. අලවගෙන ඉවර වෙලා ඔය අතින් අත හොඳට මේ හොදලා ටිකක් වෙලා ඉඳලා කරනවා නම් හොඳයි. නැත්නම් අතේ තියෙන ජරාව ගෑවෙනවා. මේක හොඳට අපි කියන්නේ හැමතැනම යන විදිහට පොඩ්ඩක් අතින් තද කරගන්න ඕනේ. ඒක ඉවරලා මෙන්න මේ අපි කපපු තැන දැන් වෙනස් වෙලා තියෙන්නේ කියන්නේ. අපි අනුමාන කරලානේ කැපුවේ ගාන්න හදලා. ඔය දැන් ඔතනින් ගාන්න නමන්න පුළුවන්. ඒ හින්දා මම ඇතුලෙන් පොඩ්ඩක් උස්සලා එතනින් ගම් දාලා ඇතුලට පොඩ්ඩක් නවනවා. ඒකට ලස්සනයි මේක. මේක අපි හතර පැත්තෙන්ම අර හොඳට අර ලස්සනට අර කර්ව් එකේ එන විදිහට හදාගන්න ඕනේ. ඔය මම හදාගත්තේ. අන්න ඒ විදිහට තියලා යටින් විදුර අලව ගන්න ඕනේ. මම දැන් නිකන් තියලා බැලුවා. ওই විදිහට තමයි ඉන්නේ. අර ඉස්සෙල්ලා අර අපි ත්‍රිකෝණය වගේ එක කපා ගත්තේ. මම ඒක අලවලත් පෙන්නුවේ. අන්න ඒක ඔය කට්ටිය අලව ගන්න ඕනි මැදින්. ඊට කලින් ඔය කට්ටිය පිටිපස්ස ආර වෙලා අනිත් පැත්තෙන් ග්ලාස් එක හයි කරන්න ඕනි. මම ග්ලාස් එක හොඳට පිහදා ගන්නවා. ඒ කියන්නේ ග්ලාස් එක කොහොම තියලා අපි ගම් ගාලා තමයි අලව ගන්නේ. මම ළඟ හොඩ්ලු ගන්න ස්ටික් එකක් තිබ්බ ඒක නැති වෙලා. ඒක හින්දා අපි ගම් ගානවා. ගම් ගාලා වෙලා සෙලෝ ටේප් එකකුත් ගහනවා. අපි බලමු කොහොමද ගහන්නේ කියලා. ඊට කලින් අපි මෙතන හොඳට ගම් ගා ගන්න ඕනේ. ඔගේ ගමුත් නැහැ කමක් නැහැ. අපි දෙවැත්තටම දාලා බලමු. ගම් අරන් ඔක අපි අලව ගමු. අලව ගද්දී ඔය කට්ටිය මැදට බලන්න ඕනේ නැහැ. මොකද අපි කොටුව ගානට කපලනේ තියෙන්නේ. ඒකෙන් හින්දා අවුලක් නැහැ. මේ විදිහට තියලා ඔය කට්ටිය සෙලෝ ටේප් එකකින් ගහනවා. කියන්නේ මම ඔය සෙලෝ ඔය කළු ටේප් එකකින් ගහන්නේ. කළු ටේප් එකකිනුත් ගහලා ආයේ මම වගේ සුදු ටේප් එකකිනුත් ගහන්න කියන්නේ. විනිවිද පේන ටේප් එකේ තියෙන්නේ අර සෙලෝ ටේප් එක. අන්න ඒකිනුත් ගහගන්න. මේ කළු එක ගහන්නේ හෙලවෙන්නේ නැති වෙන්න. මේක අපි සුදු සෙලෝ ටේප් එකකිනුත් ගහ ගන්න ඕනේ. නැත්තම් මේක
කියන හරියට සෙට් වෙන්නේ නැහැ. ගම් ගෑවට ඔක දවසක් විතර යනවා වේලෙන්ද. දැන් ඉක්මනට මේක හදන්නේ ගිහින්ද සුදු සෙලෝ ටේප් එකකිනුත් ගහ ගන්න ටිකක්. සුදු සෙලෝ ටේප් එකකින් ගහද්දී හතර පැත්තටම ගහනවා නම් හොඳයි. එතකොට ඔක ස්ටේබල් තියෙනවා ග්ලාස් එක. මේ විදිහට අපි හතර පැත්තෙන් සෙලෝ ටේප් ගහගත්තට පස්සේ ඒකට පිටිපස්සෙන් උත් එක කලවනවා නම් හොඳයි. එන්නේ පිටිපස්සෙන් මේක කැතයිනේ. කැතට පේන්නේ නැති වෙන්න සුදු පාට කොලයක් වගේ කලවනවා නම් වඩාත් හොඳයි. මම මේක අනිත් පැත්ත හරවනවා. ඒතකොට සිල්වර් ප්ලේ බටන් එක වගේමයි තියෙන්නේ. එනකොට මේ පාට වෙනස් සුදු පාටයි. ඒතකොට අපි මේ කියන white color play button එක මේ විදිහට තමයි ත්‍රිකෝණ කැල්ල අලවපුවම තියෙන්නේ. අපි ඒක ගම් ගාලා අලවමු. මම මේකේ නම ටයිප් කරගන්න විදිය නම් පෙන්වන්නේ නැහැ. මම ඔය ගම් ගාලා අලවගෙන තියෙන්නේ. ගම් ගාලා අලව ගත්තා. අපි බලමුද මේකේ අවුට්පුට් එක මොන වගේද කියලා. එළියට ගිහිල්ලා මේ තියෙන්නේ අවුට්පුට් එක. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් පාරුත් දාන්න. අනිවාර්යෙන් මිනි කැප්ෂන්ට බලන්න මේක ෂෙයා කරන්න. वीडियो का लाइक क्या दाना पहले कमेंट क्या दाना सब्सक्राइब पार दाना मिनी कैप्शन ना ऐड बांड शेयर करंड इतने अभी तो प्ले बटन मिनी कैप्शन ना ऐड बांड शेयर करंड मिनी कैप्शन ना ऐड बांड शेयर करंड है ना अभी अदरी लेना I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain I ingest.